අන්තර්ජාතික නොවන මට්ටමින් ක්‍රිකට් ලීග පැවැත්වීමට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් IPL නොහොත් ඉන්දියන් ප්‍රීමියර් ලීගය තමයි එය මුල්වරට පවත්වගෙන මහා පරිමාණයෙන් කටයුතු කරන්නේ. යාළුවනේ අද වෙද්දි ඉන්දියානු ප්‍රීමියර් ලීගය ලීග් පාපන්දු බාස්කට් බෝල් වැනි ලෝකයේ තිබෙන ප්‍රධානම ක්‍රීඩා තරඟාවලින් ක්‍රිකට් ලීග වලින් තිබෙන දැවැන්තම ක්‍රිකට් ලීගය ලෙසට මෙම IPL තරඟාවලිය හඳුන්වන්න පුළුවන්. ඊටත් අමතරව මෑත කාලේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණු දියුණුවට මෙම IPL තරඟාවලිය වැඩි වශයෙන් දායක වෙලා තියෙනවා. තවද ඉන්දියාවේ දළදේශීය නිෂ්පාදනයට වගේම දේශපාලන කටයුතු වලටත් මේ ඉන්දියානු ප්‍රීමියර් ලීගය අද වෙනකොට සැලකිය යුතු බලපෑමක් සිදු වෙනවා. කොහොම නමුත් IPL ක්‍රිකට් වලින් එහාට ගිය දැවැන්ත ව්‍යාපාරයක් කියන එකත් රහසක් නෙමෙයි. ඉතින් යාළුවනේ 1000ක් දේවල් තුලින් අද අපි කතා කරන්න යන්නේ IPL තරඟාවලියේදී ඔබ නොදන්නා කරුණු කිහිපයක් ගැනයි. වෙනදා වගේම අදත් රැඳෙන්නට ආරාධනා කරන මේ වටිනා කියන වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. අද දවසේ අපි මුලින්ම කතා කරන්න යන්නේ දිනන කණ්ඩායමට ලැබෙන මුදල ගැනයි. IPL තරඟාවලිය මුලින්ම පැවැත්වුණේ 2008 වර්ෂයේ බව ඔබට සමහරක් විට මතක ඇති. 2005 වර්ෂයේදී ආරම්භ වුණ 2020 තරඟාවලියට සාපේක්ෂව තමයි මෙම තරඟාවලිය ආරම්භ වුණේ. IPL තරඟාවලිය පටන් ගද්දිම එයට ලැබුණේ ඉහළ වටිනාකම සහ ඉහළ පිළිගැනීමක්. ඉන්දියාවේ සිටින සුපිරිතරු දැවැන්ත ව්‍යාපාරිකයන් මේ තරඟාවලිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරා. ලැබුණු දැවැන්ත ආයෝජනය නිසා IPL සංවිධායකයන් ඒ වෙනුවෙන් 2008 වර්ෂයේදී වෙන් කරපු මුදල ඉන්දියානු රුපියල් කෝටි 4.8ක් හෙවත් ඩොලර් බිලියන 1.2ක්. මෙය 2007 ලෝක කුසලානේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලැබුණු මුදලින් හරි අඩක් දවනවා. ඒ වගේම තමයි 2025 වර්ෂයේදී IPL ශූරතාවය හිමි කරගන්නා කණ්ඩායමට හිමිවන මුදල වන්නේ ඩොලර් මිලියන 200ක්. මේ ඉලක්කම් වලින් IPL කොතරම් දැවැන්ත තරඟාවලියක්ද කියලා ඔබට වැටහෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ IPL එක තුල තියෙන ඔට්ටු ඇල්ලීම් වල ඇති වටිනාකම. IPL වල තියෙන නිල වටිනාකම් සියල්ලටම වඩා ඒ ආශ්‍රයෙන් සිදුවන නිල නොවන ඔට්ටු ඇල්ලීම් හරහා හුවමාරු වන මුදල ඉහළයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? IPL වලට ලෝකේ ඉහළම තිබෙන ප්‍රතිචාරයත් සහ ඊට සහභාගී වන ධනවත් ඔට්ටු ක්‍රීඩකයනුත් නිසා අපට විශ්වාස කරන්නවත් බැරි මුදල් ප්‍රමාණයක් මේ IPL තරඟ තියෙන දවස් වලට හුවමාරු වනවා. තවද මේ විදිහට දෛනිකව ඔට්ටු ඇල්ලීම් තුලින් ජයග්‍රහණය කරන මුදල් ප්‍රමාණය IPL කණ්ඩායමක් විසින් දිනා ලබන මුදල් ප්‍රමාණයට වඩා වැඩි බවද සඳහන් වනවා. ඔට්ටු ඇල්ලීම් ඉතාමත් සූක්ෂම ලෙස රහසිගතව සිදුවන නිසාත් සමහරක් ඒවා නීතියට පටහැනි නිසාත් මේ පිළිබඳව නිශ්චිත මුදලක් ගණනය කර නැහැ. කෙසේ නමුත් 2017 වර්ෂයේදී බුකී කරුවන්ගේ වාර්තාවන්ට අනුව IPL එකට ඔට්ටු ඇල්ලීම් තුලින් ඉන්දියානු රුපියල් කෝටි 70ක මුදලක් සංසරණය වූ බවට සඳහන් වනවා. යාළුවනේ අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ IPL එකේ තරඟවලින් ක්‍රීඩකයන්ට ලැබෙන ආදායම ගැනයි. ගොඩ දෙනෙක් හිතන කාරණයක් තමයි මේ IPL එකට ක්‍රීඩකයෙක් සෙල්ලම් කරත් නැතත් එම මුදලම ලැබෙනවද කියලා. ක්‍රීඩකයන් සහ IPL කණ්ඩායම් IPL කොන්ත්‍රාත්තුව අත්සන් කරනු ලබන්නේ එම තරඟාවලියේදී කණ්ඩායමක් ක්‍රීඩා කරන තරඟ සියල්ලටම වගේ. ක්‍රීඩකයන්ගේ මුදල තීරණය වන්නේ IPL වෙන්දේසියේදී. එය IPL පටන් ගන්න මාස 2-3කට කලින් තමයි පැවැත්වෙන්නේ. ඔය IPL වෙන්දේසියේදී නියම වන මුදල තියෙනව නේද? එම මුදල තමයි අවසාන මහ තරඟය වෙනකම් ක්‍රීඩා කරන තරඟ ප්‍රමාණයටම එම ක්‍රීඩකයාට ගෙවන මුදල වන්නේ. ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන කාරණයක් තමයි IPL ගිය ක්‍රීඩකයෙක් ක්‍රීඩා නොකලත් එම ක්‍රීඩකයාට සම්පූර්ණ මුදල හිමි වෙනවා කියන එක. නමුත් එහෙම දෙයක් එතනදී සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එක් ක්‍රීඩකයෙක් ක්‍රීඩා නොකර විවේකාගාරයේ සිටිනවා නම් එම ක්‍රීඩකයාට තරඟයට අදාළ ගාස්තුවෙන් ප්‍රතිශතයක් පමණයි හිමිවන්නේ. තවද මේ IPL තරඟයක් අතරතුරදී ක්‍රීඩකයෙක් ආබාධයට ලක් වුවහොත් ඊට අදාළ වෛද්‍ය උපකාර සඳහා සම්පූර්ණම මුදල මෙම කණ්ඩායම් ක්‍රීඩකයාට ගෙවිය යුතු වනවා. මේ කොන්ත්‍රාතු මුදලට අමතරව බොහෝ IPL ක්‍රීඩකයන්ට ඇලවි කරන කටයුතු වලටත් සහභාගී වෙන්න කිසිම බාධාවක් නැහැ. ඒ වගේම තමයි යාළුවනේ එම ඇලවි කරන කටයුත්තකට සහභාගී වන ක්‍රීඩකයන්ගේ මුදල බොහෝ වෙලාවට ප්‍රසිද්ධ කෙරෙන්නේත් නැහැ. කොහොම නමුත් මාධ්‍ය සඳහන් කරන්නේ
IPL ක්‍රීඩකයන්ට ලැබෙන මුදලටත් වඩා මුදලක් එම ඇලවි කරන කටයුතු වලින් ඔවුන්ට හම්බෙන බවයි. යාළුවනේ සෑම IPL තරඟාවලියකටම ප්‍රධාන අනුග්‍රාහකයෙක් සිටිනවා. IPL තරඟාවලියේදී ප්‍රධාන අනුග්‍රාහකයාට හිමිවන්නේ සුවිශේෂී තැනක්. අදාළ වර්ෂයේ IPL නිල ලාංඡනයට පවා ඔවුන්ගේ ලෝගෝ එක ඇතුළත් කරන්න පුළුවන්. මුලින්ම 2008 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා IPL එකට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීලා තියෙන්නේ ඉන්දියාවේ දේපල වෙළඳාම් ව්‍යාපාරයක් වන DLF ආයතනයයි. ඔවුන් ඒ කාලේ ඉන්දියානු රුපියල් කෝටි 200ක් ඒ වෙනුවෙන් වැය කරලා තිබෙනවා. ඉන්පසු 2013 සිට 2017 වර්ෂයන් දක්වා පෙප්සි ආයතනය ඉන්දියන් රුපියල් කෝටි 387කට එළඹුණත් 2015 සහ 2017 වර්ෂයන් වලදී චෙන්නයි කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම ඉවත්වීමත් සමගම ඔවුන් එම ගිවිසුමෙන් ඉවත් වුණා. ඉන්පසු 2016-17 අවුරුදු දෙක සඳහා චීන දුරකථන සමාගමක් වන විවෝ ආයතනය කෝටි 200ක් ගෙවා එහි ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත්තා. ඉන්පසු 2017 සිට 2022 වර්ෂයන් සඳහාත් ඔවුන් ඉන්දිය රුපියල් කෝටි 2200ක් ගෙවා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත්තා. ඉන්පසු 2022 සිට 2028 වර්ෂයන් සඳහා ඉන්දියාවේ ප්‍රධාන වාහන සමාගමක් වන ටාටා සමාගම ඩොලර් මිලියන 300කට මෙහි ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා තිබෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ IPL වල විකාශන අයිතියෙන් ලැබෙන ආදායම ගැනයි. IPL තරඟ සඳහාත් වෙනත් ඕනෑම ක්‍රීඩා තරඟාවලියක වගේම විකාශන අයිතිය වෙන්දේසි කෙරෙනවා. IPL තරඟාවලිය රූගත කිරීම, එය සාමාන්‍ය මාධ්‍යයක් හරහා කේබල්කරණය මගින් විකාශන කටයුතු කිරීම, අන්තර්ජාලයේ ඕනෑම තැනක පළ කිරීමටත් මෙයින් තනි අයිතියක් ලැබෙනවා. වෙනත් ඕනෑම ආයතනයක් එය විකාශනය කරද්දී අයිතිය ලබාගත් සමාගමේ අවසරය ලබා ගන්නත් ඒ සමාගමේ වෙළඳ ලකුණ එහෙමත් නැත්නම් ලෝගෝ එක සහිතව එය සිදු කරන්න ඕනේ. 2025 වර්ෂය වන විට ඒ කියන්නේ මේ වෙද්දී එහි විකාශන අයිතිය පැවරිලා තියෙන්නේ ස්ටාර් ස්පෝර්ට් නාලිකාවටයි. එහිදී 2023 සිට 2027ක වර්ෂ 5ක IPL විකාශන අයිතිය වෙනුවෙන් ස්ටාර් ස්පෝර්ට් ආයතනය විසින් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඩොලර් බිලියන 6.4ක වටිනාකමක් ගෙවා තිබෙනවා. එනම් සෑම තරගයක් සඳහාම සාමාන්‍ය ලෙස ඩොලර් මිලියන 13.4ක මුදලක් ගෙවා තිබෙනවා. 2017 සිට 2022 වර්ෂයන් සඳහා මෙම අගය පැවතුනේ ඩොලර් බිලියන 3ක අගයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ IPL වලට අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන ආදායම ගැනයි. IPL තුල විශාල අනුග්‍රාහකයන් ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන ආදායමත් ඉතාමත් විශාලයි. තරංගයන් ඇතුළතදී ඔවුන්ගේ විවිධ ප්‍රචාරණයන් ලබා ගැනීම සඳහා සංවිධායකයන් විසින් ඔවුන්ට අවසර ලබා දීලා තියෙනවා. මේ අනුව ප්‍රධාන අනුග්‍රහය, නිල අනුග්‍රහය, විනිසුරුවන් සඳහා අනුග්‍රහය, සමානුග්‍රහය, ඩිජිටල් කරණය සඳහා වන අනුග්‍රහය සහ විවිධ අනුග්‍රාහකයන් රැසක් මෙහිදී දක්නට පුළුවන්කමක් තිබෙනවා. සමහරක් අවස්ථාවන් වලදී IPL එක උමනාවටත් වඩා අනුග්‍රාහකයන් සඳහා කාලය වෙන් කරන බවට චෝදනාවකුත් තිබෙනවා. කොහොම නමුත් විවිධ ව්‍යාපාරවලට IPL එක හරහා තමන්ගේ භාණ්ඩ හා සේවාවන් වලට විශාල ප්‍රචාරණයක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙනවා. මේ සියලු දේවල් වලින් අදාළ කටයුතු වලට අමතරව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයටත් අමතර මුදලක් ලැබෙනවා. මේ සියල්ලම එකතු කළ විට IPL එක අනුග්‍රාහකයන්ගෙන් විතරක් ලැබෙන අමතර ආදායම ඉන්දියානු රුපියල් කෝටි 800කට වඩා අධිකයි. සාමාන්‍ය ව්‍යාපාරයක් නොවුනත් මේ වෙද්දී IPL සන්නාමයට ඩොලර් බිලියන 12ක වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි IPL බලන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සෑම වසරකම 13%ත් 15ත් අතර ගණනකින් ඉහළ යන බව සඳහන් වනවා. ඉතින් යාළුවනේ අදට මං ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු යමු. එතකන් ඔබට ජය වේවා.